හප්පට බොල මොකක්ද මේ පාර අයිනේ තියෙන දිලිසෙන කෑල්ල? වීදුරු කෑල්ලක් වගේ. අරන් බලන්න ඕනේ. අප්පට සිරි. මේ මගේ නැති වුණ අප්පච්චි නේද? දෙයියනේ. අප්පච්චි කොහොමද මේක අස්සට ගියේ? අනේ අප්පච්චි, ඔයා ගොඩක් වයසට ගිහින්නේ. මේක හාමිනේට හොරෙන් අපේ පෙට්ටගමේ හංග ගන්න ඕනේ. මොකක්ද මන්ද මේ මිනිස්සයා රැට පෙට්ටගම අස්සේ ඔබාගෙන තනියම hina වෙන්නේ? මං අද හොයලා බලනවා. මිනිහා කුඹුරට ගිය වෙලේම බලන්න ඕනේ. මේ තියෙන්නේ රෙදි අස්සේ හංගපු අර දිලිසෙන කෑල්ල. බුදු අම්මෝ, මං හිතුවා හරි. මේ මිනිස්සයා මට හොරෙන් මේක අස්සේ ගෑණියෙක්ව හංගගෙන නේද? බලපංකෝ ගෙනාපු එකීගේ හැටි විතරක්. නාකි මූසලි. කොණ්ඩෙත් ඉදිලා මූණත් රැලි වැටිලා. හාමිනේ, මට බොන්න උණු වතුර ටිකක් දියන්කෝ. කුඹුරේ වැඩ කරලා ඇඟට හරිම මහන්සි. දෙනවතොට උණු වතුර නෙවෙයි, මේ කොස්සෙන්. කියපන්, කාවදර පෙට්ටගම අස්සේ හංගන් ඉන්නේ? හව් ගන්න එපා ගෑනියේ. මොනවගෙනද මේ කියවන්නේ? මං කවුවත් හැංගුයි නෑ. බොරු කියන්න එපා. මන් දැක්කා තෝ අර පෙට්ටගම අස්සේ ගෙනත් දාගෙන ඉන්න නාකි ගෑණිව. නාකි ගෑණියෙක්? පිස්සුද ගෑණියේ? ඒ පෙට්ටගම අස්සේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි, මගේ අප්පච්චි. තමුන්ගේ අප්පච්චි? අනේ යන්න ගමරාලෝ යන්න. මන් දැක්කා ඒකේ හිටියේ කොණ්ඩේ ඉදිච්ච නාකි ගෑණියෙක්. කටවහපන් ගෑණියේ. මගේ අප්පච්චිට නාකි ගෑණි කිව්වොත් මං තමුන්ට දෙනවා දෙකක්. ගෙනෙන් ඔය වීදුරුව. අපට සිරි, අපි දෙන්නම එකට එබුණම. මේක ඉන්නේ අප්පච්චිවත් වෙන ගෑණියෙක්වත් නෙවෙයි. අපි දෙන්නම නේද ගමරාලේ? අද නම් පුදුම වැඩක් උනේ.